මෙහෙමයි මේ හලාබේ පාලම තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් යට. දැන් මේ ආව නිකන් හුස්ම ගන්නත් බෑ. ඔක්සිජන් අඩුයි මේ ආව පල්ලෑ ආපු විදිහට. තව යනවා පල්ලෑට. මං හිතන්නේ මේ මැණික්කේම සම්බේ තව පල්ලෑට ගිහුවා. ඔකට එනවනම් මේ ටොපර් එක આવුත් ලේසියද? අපි දැන් මේ බලන්න යන්නේ හලාබේ පාලම. මේක තමයි ලෝකේ තියෙන පැරණිම පාලමක්. පැරණිම පාලමක් වගේම මේ වැරදිලා හදපු පාලමක් තමයි මේ හලාබේ පාලම කියන්නේ. යකඩ වලින් හදලා තියෙන පාලම. අපි ගිහිල්ලා පෙන්නන්නම්. ඉතාලම සුන්දර මාර්ගයක් තියෙන යන්න වටේ ලස්සනයි. පල්ලම ඉතින් පල්ලයට තමයි බයින්න තියෙන්නේ. බයින්න කියන වාහනේ යන්න තියෙන්නේ. නිව්ටන් එකේම ගියාගේ තෙල් ඕනේ නැහැ මෙහෙම. මේ නිව්ටන් එකේම ගියාගේ අවුලක් නැහැ. දැන් මේ යන හලාබ පාලම් බලන්න. මේ පාරේ තමයි හලාබ මේ පාරේ යන ගමන් ඉන්නේ. පාලම කොහොමද ගයිස් අද අපි යනවා අද අපේ ට්‍රැවල් එක තමයි හලාබ පාලම. හලාබ පාලම කියන්නේ යකඩ වලින් හදලා තියෙන අවුරුදු 100ක් විතර මේ පරණ පාලමක්. මේ පාලම මේ හදලා තියෙන්නේ වැරදිලා තමයි පාලම හදලා තියෙන්නේ. මේ මගේ පාර්ට්නර් පිටිපස්සේ එනවා මගේ සහායකයා. සහායකයා එනවා. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ පාලමට. මේ මොන පාරේ දෙන්න ඕනේ? බෝගඩට එන මේ පාරේ, ඒ කියන්නේ කැටවල පාරේ ඇවිල්ලා එතන මේ වෙන්න ඕනි. බෝගඩට පන්සලට යන පාර ගාවින් තියෙනවා. තව එහා පැත්තේ වම් පැත්තෙන් පාරක් තියෙනවා. කාපට් දාපු එන්න පුළුවන් පාරේ. Google Map එක ගහන්න ඉන්න එපා. මම ඔව් අපේ පාර වැරදුනා Google Map එකේ ඇවිල්ලා. පාර වැරදුනා. දැන් හරි පාරේ හොයාගෙන යනවා. මේ ගෙදරකට දන්නෙත් නෑ යන්නේ ඉතින්. මම දැන් කොහොම හරි යනවා දැන්. පොඩි පාරක් තියෙන. කියන්නේ ප්‍රධාන පාරෙන් ඇවිල්ලා වාහනේ ගෙන්න බෑ. ප්‍රධාන පාරේ වාහනේ එන මොකක් හරි ආවනම් ඒ නවත්තලා මේ ඒකේ මේ පොඩි හෝල්ට් එකක් තියෙනවා. කියන්නේ ටකරක් ඉන්න පල්ලෑ මේ පොඩි හෝල්ට් එකක් තියෙනවා. ඒ හෝල්ට් එක ගාමින් පල්ලයට දෙන පාර තමයි එන්න ඕනේ. යන පාර පෙන්නන්න ඉන්න. එයා පැත්ත අරවලා. මේ තියෙන්නේ මේ තමයි යන්න තියෙන පාර. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. මොන හේතුවකට මේක හැදුවද දන්නේ මොකද හැදුවද කියලා නම් දන්නේ නැහැ. ඓතිහාසික තොරතුරු නම් හෙව්වේ නෑ. අද මේ ට්‍රැවල් එක අපිට ඉක්මනට සෙට් වුණා ශනිකාවනේ. ඔව්. හිතුණා ආවා. මේ ප්ලෑන් කරේ නෑ අපි කලින්. ආවා. මේ ඉන්නේ මේක තමයි පාලම. මේ තමයි හලාබ පාලම කියන්නේ. මේ තියෙන්නේ ඕන්න පාලම. අනේ අම්මේ දිග. හලාබ පාලම කියන්නේ මේක. අපි යන් අර පැත්තට වැටෙන්නේ මේ ලී වලින් තමයි හදලා තියෙන. අම්මට උඩ යන්න බෑ මට බයයි. බයයි යන්න බෑ. එන්න උඩ බලන්න. බිම් බලන්න එපා උඩ බලන් එන්න. මේක යන්න බැරුව ඇති නේ. වාහන යනවා මේකේ. යන්න බයික් එක යන ගමට යන්න වෙන පාරක් නැහැ. මේ දාලා තියෙන්නේ මේ සම්මානක් කියලා තියෙනවා දිරලා. මේ තමයි හලාබ පාලම කියන්නේ. ඕන්න පාලම මේක වටේ කුඹුරු තියෙන්නේ. ඕන්න යනවා. ඉතින් යනවා. මේ පරිස්සමට යන්න. මේ ලී තියෙන්නේ කකුලක් එහෙම ගියොත් එහෙම බඩුම තමයි. ඇවිල්ලා. කැමරාව ගේන්න බැරුණා මගේම කරුමෙටද. ඕන්න හලාබ පාලම මෙන්න මේ. මෙති මේ. ඔය තමයි මේ වාහනත් යනවා වගේ නිකන් පේනවා. තෙල් පැල්ලම් තියෙනවා වාහන මම හිතන්නේ යනවා ඇති පොඩි පොඩි. මේ පැත්ත මේ පැත්ත කුඹුරු තියෙන්නේ. මේ පැත්තේ කුඹුරු වොන්න. මේ පැත්තේ කැලේ තියෙන්නේ. මොකද්ද මේ යන ඇල? ගඟක් යනවා මොකද්ද කියලා දන්නේ නැහැ. ගඟක් යනවා මේ
මෙතනින් මොකද්ද ගඟක් යනවා කියලා දන්නේ නැහැ. මොකද්ද ගඟ කියලා දන්නේ නැහැ. යනවා කොහොම හරි එකක්. දිරලා තියෙන්නේ නේ. බයික් එක ආව නම් අතන්ට දාලා ඉන්න වෙන්නේ. කොතන? ඔතනින් තියලා ඉන්න. ඔව්. ඔන්න හලාව පාලම කොහෙද යන්නේ අරගෙන පොඩ්ඩක් එන්න වීඩියෝ එකට. වීඩියෝ වලට එන්නෙත් නැහැ යනවා අර ඉන්න පෙන්නන්න. ඕන්න වීඩියෝ වලට එන්නෙත් නැහැ යනවා අරගෙන. මම මේ බයි විතරයි දැන් මේ වැටුනොත් එහෙම සදා සොට්ටි බවන්තතේ. මේ පැත්තේ ඇල තියෙන ඇල මොකද්ද ගඟ ඇල නෙමෙයි ගඟ සෝරි. මේ යනවා ගඟ. කාලේ මෙයාටින් ගඟ. ඔව්. මේ යන්නේ ගඟ. මේ පේනවනේ ඔය දැන් අපි ආපු පැත්ත මේ පැත්ත ආපු පැත්ත මේ යන්න තියෙන පැත්ත. මේක මේ වැරදිලා හදපු පාලමක් කියලා තමයි කියන්නේ නේ. මේක මේ වැරදිලා හදපු ඉතිහාස කතාව හරියට දන්නේ නැහැ. ඔව් තමයි කියන්නේ. ඉතිහාස කතාව දන්නේ හරියටම මේ වැරදිලා හදපු පාලමක් කියලා තමයි කියන්නේ මේක. මේ ගඟක මොකද්ද කියන්නේ දන්නෙත් නෑ අත්ත වශයෙන්ම. මං නම් මේ ගඟ එනවා ඕ. මේ පැත්තට යනවා ගඟ. ඕන්න අපි ආපු පැත්ත ඕන්න පාලම. ඉතින් ආපු පැත්ත. පරිස්සමට එන්න මේ එනවනම් මේ මුකුත් පාවිච්චි කරලා 80න් එන්න එපා. එහෙනම් ගඟේ තමයි හොඳේ. නැද්ද? මේක තමයි හලාප පාලම. ඔව්. වැස්ස වැඩි කාලෙට මෙහෙනුත් වතුර එන්නේ නැද්ද? ඔව්. ඇස්ස කාලේට වතුර වැඩි. ඉන්නේ මේ තේෝඩ ගහලා. සූර්යාර්ණ වගේ නිකන්. ඔව්. අතන එහාට යන්නේ නෑ වගේ. මේ ආවා වගේ. මේ යකඩ පොල්ල තියෙන යට. ඒක එළින්නේ. මම ඒකේ තමයි යන්නේ. එන්න බෑ මේක හරිම අමාරු කියන්නේ. පරිස්සමෙන් එන්න ඕනේ මේ ලී මේ වෙලා තියෙන්නේ. කිතුල් ලීත් දිරලා තියෙන්නේ. ඔන්න දැන් පාලමේ මේ පැත්තේ ඉඳන් අනිත් කෙරවලට ආවා පාලමේ. ඉන්න පෙන්නන මේ ඉන්න පාලමේ කෙරවල ඕන ඔය පැත්තෙන් තමයි අපි ආවේ. දැන් අර පැත්තේ කෙරවලෙන් තමයි අපි ආවේ මේ පැත්තට. ලස්සන ප්ලේස් එක ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න මරු. හොඳ පැත්තක් තියෙනවා. ලස්සන view එකක් තියෙනවා. මේ පැත්තේ ගඟ තියෙනවා. ඔන්න ගඟ. ඔය පැත්තේ මේ පැත්තේ තියෙන ගඟ. මේ පැත්තට කොහෙද මේ ගෙවල් වලට එන පැත්තනේ. ගෙවල් කියන්නේ නිකන් පාරක් වෙන්නේ. ඔව් මේ පැත්තේ පාරක් තියෙන කොහෙද යනවද කියන දන්නේ නැහැ. මේ ඉන්න හලාබ පාලම කියන්නේ ඔන්න ඔක තමයි හලාබ පාලම. යා මේ දැන් අපි බයින ගම ඉන්නේ පාලම යටට යන්නේ කියන්නේ ගඟ පැත්තට යන්නේ. ඉස්සනවා. ඔව්. මේ පාලම අවුලන්නේ නෑ. ගඟ මේ අර තියෙන්නේ පාලම. අපි දැන් පාලම යටට යන්නේ පල්ලෙහාට බහින්න යන්නේ. පරිස්සමෙන් එනකොට ලෙස්සනවා සපත්තු මේ සෙරප්පු දාන් එන්නත් එපා. කැමති නම් එන්න මට ප්‍රශ්න නැහැ. ලෙස්සලා වැටුත් ඔය කට්ටිය. පාලම් පල්ලෙහාට බහින්න යන්නේ. ඈ? දුක්යි වගේ. නුවරප කියන්නේ. දුක්යි. අපි දැන් පාලමේ යටට ආවා. පාලම යට ඉන්නේ මේ. පෙන්නන්න ඔකට වීඩියෝ එකේ. මේ තමයි පාලම. දැන් මේ අපි ඉන්නේ පාලමයට. ඕන්න පාලම උඩ. ඔය තින්නේ පාලම. පාලම යට තමයි අපි ඉන්නේ. මේකත් මේ අපි පාලම යට කිව්වට මේ ගඟේ ඉන්නේ හරියන්නේ කියන්නේ. ගඟේ ඉන්නේ මේ ගඟ පිටාර ගලපිටියේ තමයි මේ ඉන්නේ. මේ ගඟේ ඉන්නේ මේ වතුර අඩු හින්දා මේ දැන් නැත්තේ. වතුර එන්නේ නෑ. ඔව් වතුර එන්නේ නැහැ. වතුර වැඩි කාලෙට මේ අපි ඉන්න පැති මේවා ඔක්කොම යට වෙලා වතුරෙන් යට වෙලා තියෙන්නේ. ඔව් ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න මරු. මේ
ඕන ඔය පැත්තේ තමයි ගඟ තියෙන්නේ. ඒ කියන්නේ හලාප පාලමට යන ගඟ. මේ පාලම. ඕම් පාලම අපි ඉන්නේ පාලම යට. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් කොහේ හරි ට්‍රැවල් කරන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම් අපි යනවා උස්සරණයි.